ස්වාමින් වහන්සේගේ ආදරයේ ප්‍රීතිමත් දවසකට අද දවසේදී ඔබ පිළිගනු ලබනවා. අද දවසේ අපගේ අවධානය සුදු ලෝකුමාගේ සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 19 වෙනි පදයේ දක්වා සඳහන් වෙන්නා වූ යේසුස් වහන්සේ ලාදුරු රෝගීන් 10 දෙනෙකුට සුවය දුන්නා වූ සිදුවීම සම්බන්ධව දේවචනයේ සඳහන් කරනවා. යේසුස් වහන්සේ එරුසලම බලා යද්දී සමාරිය හා ගලිලේ මැදින් ගමන් ගත්සේක. උන්වහන්සේ ගමට ඇතුළු කල ලාදුරු රෝගීන් 10 දෙනෙක් උන්වහන්සේට හමු වූ. උන්වහන්සේ දුරතියාම මේ ලාදුරු රෝගීන්ව දැකලා ඔවුන් උන්වහන්සේගේ ණයද සිටින ස්වාමීනි අපට කරුණා කරන්න, අපට ඔබ වහන්සේගේ ආදරය දක්වන්නට කියලා. යේසුස් වහන්සේ ඔවුන්ට දුරතියාම උන්වහන්සේගේ ආදරය දක්වනු ලැබුණා. යේසුස් වහන්සේ කියනවා විවස්සාවේ හැටියට ඔවුන්ට ගිහිල්ලා පූජකයා ඉදිරියේ පෙනී සිටින්නට කියලා. මේ ලාදුරු රෝගීන් 10 දෙනා මග යද්දී ඔවුන් සුවපත් වනු ලබනවා මේ 10 දෙනාම. හැබැයි අපිට මේ ස්ථානය තුල දේව වචනය තුල සඳහන් කරනවා එක් ලාදුරු රෝගියෙක් විතරක් සුවය ලැබු එක් ලාදුරු රෝගියෙක් විතරක් පෙරලා අර පූජකයා ගාවට යන්නේ නැතුව තමන් සුව වුණා, තමන් පවිත්‍ර වුණායි කියලා විශ්වාසයෙන් උන්වහන්සේ වෙතට එනු ලබනවා. උන්වහන්සේ වෙතට ඇවිල්ලා උන්වහන්සේට ශුති කරමින් උන්වහන්සේගේ පාදපාමුල වැටමින් උන්වහන්සේට ස්තුතිවන්ත වෙනු ලබනවා. මා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතය තුළ ඒ ස්තුතිවන්ත භාවය. මේ ලාදුරු රෝගියා ස්වාමින් වහන්සේ වෙතට යලි හැරිලා ආවේ පූජකයා ගාවට යන්නට කලින් ඒ සුවය පූජකයා ගාවට ගිහිලා ස්ථීර කරන්නට තිබෙනවා. නමුත් ඔහු දැනගත්තා මට සුවය දුන්නේ කවුද? මට සුවය දුන්නේ යේසුස් වහන්සේ. ඒ යේසුස් වහන්සේ ගාවට පෙරලා ගිහිලා උන්වහන්සේට මේ ගැන ප්‍රකාශ කර යුතුයි, උන්වහන්සේට මේ ගැන කිවිය යුතුයි යන හදවතක් ඔහු තුල තිබුණා. ඔහු ලැබුවේ ශාරීරික සුවයක් පමණක් නෙවෙයි, ඔහු ලැබුවේ ආධ්‍යාත්මික සහ මානසික සුවයක් ඔහු ලබා ගනු ලැබුවා. මා ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය, අද අපේ ජීවිතවල ස්වාමින් වහන්සේ කොතරම් දේවල් අපට දීලා තියෙනවද? අපි මේ දේවල් ගැන ස්වාමින් වහන්සේට කොතරම් ස්තුතිවන්ත වෙනවද? අපි නොලැබුණු දේ ගැන බොහෝ වෙලාවට කනස්සල්ලට වේදනාවට පත් වෙනවා. හැබැයි අපිට මේ කතාව තුළින් ස්වාමින් වහන්සේ ආරාධනා කරනවා උන්වහන්සේ වෙතට හැරිලා උන්වහන්සේ දුන්නු දේ ගැන උන්වහන්සේට ශුතිවන්ත වෙන්න, උන්වහන්සේට ඒ ගැන ශුතිවන්ත වෙන්නට කියලා අපට ආරාධනා කරනවා. ඒ වගේම මේ සුවය ලැබුවා වූ පුජ්‍යලයා දේව වචනයේ තුල කියනවා සමාරිය පුජ්‍යලයෙක්. එදා වුන් විශ්වාස කරගෙන සිටියේ ඒ සමාජය සමාරිතයන්ගෙන් යහපත් දෙයක් නොපැමිණෙයි කියලා. ඒ නිසා ඔවුන්ව ඈත් කරලා දාලා ඔවුන්ව කොන් කරලා දාලා හිටියා. නමුත් යේසුස් වහන්සේ වෙතට හැරිලා ආවේ මේ ඈත් කරලා දාලා සිටියා වූ, කොන් කරලා දාලා සිටියා වූ මෙන්න මේ සමාරිය පුජ්‍යලයා. ඔහු දැනගත්තා යේසුස් වහන්සේගේ වටිනාකම. ඔහු දැනගත්තා යේසුස් වහන්සේ මගේ ජීවිතේට කොතරම් සුවයක් දුන්නාද කියන දේ. ඒ නිසා ස්වාමින් වහන්සේ තුල අපේ ජීවිතේ අපි උන්වහන්සේට ශුතිවන්ත වෙමු. අද දවස ගැන උන්වහන්සේ මගේ ජීවිතේ දීලා තියෙන දේවල් ගැන ශුතිවන්ත වෙමු. උන්වහන්සේට ශුතිවන්ත වෙමින් අපි ගමන් කරමු. නමුත් අර අනිත් 9 දෙනාම යලි යේසුස් වහන්සේ ගාවට ආවේ නැහැ. ඔවුන් පූජකයා ගාවට ගියා. ඔවුන් යේසුස් වහන්සේට කෘතඥතාවය, ඔවුන් යේසුස් වහන්සේට ස්තුතිවන්තභාවය ප්‍රකාශ කරනු ලැබුවේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී උන්වහන්සේ තුල මේ දවසේදී අපේ ජීවිතේ අපට ලැබුණු දේ ගැනත් නොලැබුණු දේ ගැනත් අපි ස්වාමින් වහන්සේට ශුතිවන්ත වෙමු. මන්දයත් එවිට උන්වහන්සේ අපට මහත් ආශිර්වාදයන් උන්වහන්සේ සිදු කරනු ලබනවා. එනිසා උන්වහන්සේ දෙන දේ ගැන අපි ශුතිවන්ත වෙමින් අද දවසේදී ගමන් කරමු. එස ගමන් කරන උන්වහන්සේ අපට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.